ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම ජුනි මාසේ 13 වෙනිදා ඉඳන් අවසන් වන සතියේ වීක්ලි රිපෝට් එක තමයි මේ වීඩියෝ එකෙන් ඇනලයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ASPI එකේ ටෙක්නිකල් chart එකත් වෙනදා වගේම ඇනලයිස් කරලා ඔයාලට පෙන්නනවා. ඒක නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න. රයිට් අපි යන් අද වීඩියෝ එකට. ASPI එක 17394 ඉඳලා 17427 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක ආසන්න වශයෙන් ගත්තොත් ඒක 33කින් පමණ තමයි වැඩි වෙලා තියෙන්නේ. සුළු වර්ධනයක් තමයි මේ සතියේ පෙන්눔 කරලා තියෙන්නේ අත්‍තරම කිව්වොත්. කොහොමත් මේ වීක් එකේ සමහර ෂෙයාර්ස් ඇරෙන්න ඕවරෝල් මාකට් එකේ ලොකු ඉහළ යාමක් අපිට පේන්න තිබුණේ නැහැ. S&P SL20 දර්ශකයත් එකක 5175 ඉඳලා 5191 දක්වා එකක 16කින් පමණ සුළු වැඩිවීමක් තමයි කලින් සතියේ සාපේක්ෂව අපිට දැක් ගන්න ලැබෙන්නේ. මේ සතියේ දවස් 4යි මාකට්ස් ඕපන් වෙලා තිබ්බේ. මොකද 10 වෙනිදා පොසොන් පොය තිබ්බ නිසා එදා මාකට් ක්ලෝස් වුණා. කොහොම වුණත් මේ සතියේ අවසාන දවස එහෙම නැත්නම් සිකුරාදා මාකට් එකේ නෙගටිව් සෙන්ටිමන්ට් එකක් තමයි අපිට දැක් ගන්න පුළුවන් වුණේ. ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා මේ දවස්වල ඊශ්‍රායලය සහ ඉරානය අතර යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. රටවල් දෙකම මේ වෙනකොට ප්‍රහාර දියත් කරමින් සිටින්නේ. ඉතින් මේ වගේ වෙලාවක අපි කියන්නේ ග්ලෝබල් අන්සර්ටනිටි එකක් ඇති වෙන නිසා ෂෙයා මාකට් එක එකට නෙගටිව් විදියට තමයි ප්‍රතිචාර දක්වන්නේ. කොහොමත් මේ වගේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකක් තියෙන අවස්ථාවක ඉන්වෙස්ටර්ස්ලාගේ නෙගටිව් සෙන්ටිමන්ට් එකක් තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු රේෂියෝස් ටික වෙනස් වෙලා තියෙන්නේ කොයි වගේද කියලා. PER රේෂියෝ එක ගත්තොත් 9.11 ඉඳලා 8.53 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම බුක් වැලියු එක ගත්තොත් 1.22 ඉඳලා 1.2 දක්වා අඩු වෙලා තියෙනවා. මෙන්න මෙතන ටෝටල් ටර්න්ಓවර් කියන ෆිගර් එක බලන්න. ටෝටල් ටර්න්ಓවර් එක අඩු වෙලා තියෙනවා රුපියල් බිලියන 36.4 ඉඳලා රුපියල් බිලියන 16.2 දක්වා. ආසන්න වශයෙන් ගත්තොත් 150කින් පමණ අඩු වෙලා තියෙනවා කලින් සතිය සාපේක්ෂව. එහෙම වෙන්න ඇත්තේ මම ඔයාලට කලින් පැහැදිලි කරා වගේ එක දෙයක් තමයි මාකට් එක දවස් 4යි මේ සතිය ඕපන් වෙලා තිබ්බේ. අනිත් කාරණය තමයි ඊශ්‍රායල ඉරාන යුද්ධ ගැටුම නිසා මාකට් එකේ ඇති වුණ නෙගටිව් සෙන්ටිමන්ට් එක. ඩොමෙස්ටික් පර්චේසර්ස් අඩු වෙලා තියෙනවා රුපියල් බිලියන 29.4 ඉඳලා රුපියල් බිලියන 15.6 දක්වා. කොහොම වුණත් ඩොමෙස්ටික් සේල් එක රුපියල් බිලියන 15.5ක වගේ ප්‍රමාණයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ෆොරින් පර්චේසර්ස් ගත්තොත් එහෙම ෆොරින් පර්චේසර්ස් අඩු වෙලා තියෙනවා රුපියල් මිලියන 979 ඉඳලා රුපියල් මිලියන 527 දක්වා. ෆොරින් සේල් එක සටහන් වෙන්නේ රුපියල් මිලියන 657ක් වගේ. ඒක නිසා මේ සතිය අපිට රුපියල් මිලියන 130ක net foreign outflow එකක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. තවත් කෙටියෙන් කිව්වොත් විදේශ ආයෝජකයන්ගේ මන්දගාමී ස්වභාවයක් තමයි මේ වීක් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොමත් අපි විශ් කරමු මේ තියෙන නෙගටිව් සෙන්ටිමන්ට් එක ඉවර වෙලා අප්කමින් වීක්ස් වලදී නැවතත් පොසිටිව් මොමන්ටම් එක මාකට් එක කන්ටිනියු කරයි කියලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ALI ෂෙයාර් එක එහෙම නැත්නම් Alliance Finance කම්පැනි එක මේ වීක් එකේ කැපී පෙනෙන වර්ධනයක් ලබා ගත්තා. කලින් වීක් එකේ ප්‍රයිස් එක රුපියල් 248ක් වගේ තිබ්බේ. මේ වීක් එකේ ක්ලෝස් වෙනකොට ප්‍රයිස් එක රුපියල් 333 දක්වා වැඩි වෙලා තිබ්බා. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 85කින් පමණ මේ ෂෙයාර් එක අප් වුණා. ඒක පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් සතියක ඇතුළත 134ක පමණ වර්ධනයක්. ඒ වගේම LBL Energy Fund එකත් මේ වීක් එකේ හොඳටම perform කරලා තිබ්බා. ඉතින් මේ කම්පැනිස් ගැනත් රිව්යු එකක් මම ඔයාලට ළඟදීම අරන් එන්නම්. අපි දැන් බලමු ASPI එකේ ටෙක්නිකල් chart එක කොහොමද මූව් වුනේ කියලා. වීක්ලි chart එකේ නම් ලොකුවට පෙන්වන්න දෙයක් නැහැ මේ වීක් එකේ. මොකද මම කලින් සතියේ මේ ගැන හොඳට එක්ස්ප්ලেইন කරා. මිස් වෙච්ච කෙනෙක් ඉන්නවනම් මෙතන උඩින් කාඩ් එකක් දාන්නම්. ඒ වීඩියෝ එක ගිහින් බලන්න. මම යනවා මේකේ ඩේලි chart එකට. අපි බලන ප්‍රධාන moving average තුනට මුඩින් තමයි ASPI එක මේ වෙලාවේ තියෙන්නේ. 200 period simple moving average එක, 50 period simple moving average එක සහ 20 period EMA එක. මේ resistance zone එක clear කරලා market එක උඩට ගියා. දැන් අපිට පේන්න තියෙනවා නැවතත් මෙන්න මේ zone එක retest කරන බවක්. මම කලින් සතියේත් ඔයාලට මේ ගැන පෙන්නුවා. මට personally හිතෙනවා ASPI එක මෙන්න මේ zone එකට respect කරලා මෙතනින් bounce එකක් ගනි කියලා. එහෙම වුණොත් අපිට මෙන්න මේ වගේ move එකක් බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. අප්කමින් වීක්ස් වල එහෙම move එකක් දුන්නොත් මෙතනින් එහාට මේ resistance zone එක support zone එකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. එහෙම වුණොත් මාකට් එකේ ඉදිරි ගමන කන්ටිනියු වෙයි.
බැරි වෙලාවත් මෙන්න මේ සෝන් එකෙන් පහලට ASP එක කඩාගෙන આવොත් අපි බලන්න ඕනේ 20 period DMA එකට respect කරනවාද කියලා. එතනිනුත් පල්ලයට આવොත් 50 period simple moving average එකෙන් bounce එකක් ගන්නවද කියලා බලන්න ඕනේ. 50 period simple moving average එකනොත් පල්ලයට આવොත් අපි බලන්න ඕනේ මෙන්න මේ multi week price channel එකේ upper trend line එකෙන් ASP එක bounce වෙනවද කියලා. කොහොම වුණත් එහෙම පල්ලයට එන්න තියෙන chance එක ගොඩක් අඩුයි. අපි බලන් ඉමු upcoming weeks වල මොන වගේ move එකක්ද market එක දෙන්නේ කියලා. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ප්‍රශ්න මොනවද තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම පසින්දු ජයශාන්.